ඔන්න මේ එපිසෝඩ් එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ අපේ රටේ පැරණි චිත්‍ර ගැන. මිනිස්සු චිත්‍ර ඇඳීම පටන් ගත්තේ ඉතාම පැරණි කාලෙකදී. ලෝකයේ වෙනත් රටවල මේ ගැන සාක්ෂි හොයාගෙන තියෙනවා. තමන්ට දකින්න ලැබෙන සතුන්ගේ රූප ඇඳීමට ඔවුන් යොමු වෙලා තියෙන බව ප්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා යනින් හඳුන්වන ගල් ගුහාවලින් හොයාගෙන තියෙන පැරණි චිත්‍ර දිහා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්. අවුරුදු 20,000කට වඩා පැරණි ඇතැම් විට මෙවැනි චිත්‍ර අවුරුදු 20,000කට වඩා පැරණි බව තමයි හිතන්න තියෙන්නේ. අපේ අසල්වාසි රට වෙච්ච ඉන්දියාවෙත් මේ ආකාරයටම ඇඳ තියෙන ඉතා පැරණි චිත්‍ර හොයාගෙන තියෙනවා. අපේ රටේ තියෙන පැරණි චිත්‍ර ගැන පාසලේදී අපි ඉගෙන ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණි චිත්‍ර හැටියට අපි ඉගෙන ගන්නේ අනුරාධපුර යුගයේ සිතුවම් කරන ලද සීගිරිය සහ වෙස්සගිරිය ආදී තැන්වල දකින්න තියෙන චිත්‍ර. සිතුල්පව්වෙත් ඒ වගේ චිත්‍ර දකින්න පුළුවන්. පර්වත චිත්‍ර. මේ රටේ ඊටත් වඩා පැරණි කාලයකට අයත් සිතුවම් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේවා සිතුවම් කරලා තියෙන්නේ ගල් ගුහාවල බිත්තිවල. මේ වගේ ගල් ගුහා බොහෝමයක් දැනට පවතින්නේ ඝන වනාන්තරවල. ඒ නිසා ඒ ගැන කිසිවෙකුගේ අවධානයක් යොමු වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. මේ සිතුවම් සම්ප්‍රදාය හඳුන්වන්නේ පර්වත චිත්‍ර කියලා. පළමුවරට මෙවැනි සිතුවමක් ගැන මේ රටෙන් වාර්තා වෙලා තියෙන්නේ 20 වෙනි සියවසේ මුල් කාලයේදී. ශ්‍රී ලංකාවේ පැරණි දේවල් ගැන මහත් උනන්දුවෙන් කටයුතු කරපු එච්.සී.පී. බෙල් ආදී බ්‍රිතාන්‍ය ජාතික විද්වතුන් ඒ ගැන වාර්තා කරලා තිබුණත් ඒ සිතුවම් වැඩිදුරට හැදෑරිය යුතු දෙයක් හැටියට ඔවුන් විසින් කල්පනා කරලා තිබුණේ නැහැ. ජොන් ස්ටීල් හා සෙලින් මාන්. ජොන් ස්ටීල් නම් විද්වතාත් මේ ගැන හොයලා බලලා වාර්තා කරලා තියෙනවා. මේ සිතුවම් අපේ රටේ අනෙක් චිත්‍ර වලින් වෙනස් කරලා පර්වත චිත්‍ර නමින් හඳුන්වා දීමට හේතුව වෙලා තියෙන්නේ ඒවා ගල් පෘෂ්ඨ මත ඇඳ තිබීම නිසා. සීගිරිය චිත්‍ර ඇඳ තියෙන්නේ හුණු බදාමයක් ගල මත ආලේප කරලා ඒ බදාමය මත. පර්වත චිත්‍ර කවුරුන් විසින් කුමන කාලයක අඳින ලද ඒවාදැයි කිසිවකුක් නිශ්චිත භාවයකින් දැන ඉඳලා තිබුණේ නැහැ. ඒ නිසාම ඒ ගැන යමක් විස්තරාත්මකව පවසන්න කිසිවෙක් උනන්දු වුණෙත් නැහැ. ඒ චිත්‍ර අපේ රටේ ජීවත් වන වැදි ජනතාව විසින් අඳින ලද ඒවා බවට පළමුවරට ප්‍රකාශ කරේ සෙලිග්මාන් නම් ස්විට්සර්ලන්ත ජාතික මානව විද්‍යාඥයා. පිහිල්ලගොඩ ගල්ගේ. සෙලිග්මාන් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා විසින් මෙරට ජීවත් වූ වැදි ජනතාව ගැන අගනා පොතක් පළ කරලා තියෙනවා. ඒ 20 වෙනි සියවසේ පළමුවන දශකයේදී. මේ පොත ලියන්න අවශ්‍ය කරන තොරතුරු රැස් කරන්න ඔවුන් එකල රටේ තැන් කිහිපයක වාසය කර වැදි ජනතාව මුණගැහෙන්න ගිය බව වාර්තා වෙලා තියෙනවා. මේ විදිහට ඔවුන් එක් එක් අවස්ථාවලදී අම්පාර දිස්ත්‍රික්කයට අයත් පිහිල්ලගොඩ ගල්ගේ නමින් හැඳින්වන ගල් ගුහාවේ ජීවත් වෙමින් වැදි ජනතාව හමුවීමට ගොස් තියෙනවා. දීර්ඝ කාලයක් පවතීද? ඔවුන් එහි යනකොට වැදි කාන්තාවක් ගල් ගුහාවේ ඇතුළත බිත්තියේ සිතුවමක් අඳිමින් සිටි බවට සෙලිග්මාන් දැක තියෙනවා. ඒ කාන්තාව විසින් දර පිලිස්සූ අලු තමන්ගේ අත්ල මත කෙළවලින් මිශ්‍ර කර එකී චිත්‍ර අඳිමින් හිටියා කියලා තමයි එතුමා දැකලා තියෙන්නේ. ඒ වන විටත් ඊට පෙර කාලයක අඳින ලද සිතුවම් පිහිල්ලේ ගොඩගල් ගුහාවේ දකින්න තිබුණා. සෙලිග්මාන් වරු චිත්‍ර අඳිමින් සිටි කාන්තාවගෙන් මේ චිත්‍ර කවුරුන් විසින් අඳින ලද ඒවාදැයි විමසූ විට ඒවා තමන්ගේ පෙර වාසය කළ නෑදෑයින් විසින් සිතුවම් කරන ලද ඒවා බවට මේ වැදි කාන්තාව ප්‍රකාශ කරලා තියෙනවා. මේ ප්‍රකාශය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍ර මෙරට වැදි ජනතාව විසින් අඳින ලද ඒවා බවට සෙලිග්මාන් පවසනවා. මේ අදහස විශ්වාස කළ හැකි එකක් බව පේන්නේ නැහැ. කෙලත් එක්ක මිශ්‍ර කරලා අලු වලින් චිත්‍රයක් ඇඳ විට එය වැසි වතුරට සේදී යාමට ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ චිත්‍ර දීර්ඝ කාලයක් තිස්සේ අද දක්වා ඉතිරි වෙලා තියෙනවා කියලා කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. තන්තිරි මලේ. මීට අවුරුදු 90කට පමණ පෙර ජොන් ස්ටීල් තන්තිරි මලේ ගල් ගුහාවල ඇඳලා තියෙන චිත්‍ර නරඹන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙනකොටත් ඒ ගල් ගුහාවල වැදි ජනතාව වාසය කරමින් ඉඳලා තියෙනවා. ජොන් ස්ටීල් ඒ අයගෙන් ප්‍රශ්න කරේ ඒ ගල් ගුහාවල තියෙන චිත්‍ර කවුරුන් විසින් අඳින ඒවාද කියයි. එහිදී ඔහුට ලැබුණු පිළිතුර වුණේ ඒ චිත්‍ර ඉතා අතීත කාලයකදී ඒ අයගේ මුතුන් මිත්තන් විසින් අඳින ලද ඒවා බවට. පිහිල්ලගොඩ ගල් ගුහාවේ වාසය කරපු වැදි කාන්තාවන් සහ තන්තිරි මලේ සිටි වැදි ජනතාව මෙම චිත්‍ර ගැන කරපු ප්‍රකාශ එකිනෙකට වෙනස් කියලා මේ කාරණා අනුව පැහැදිලි වෙනවා. කදුරු පොකුණ. මේ ලිපියෙන් සාකච්ඡාවට ලක් කරන ලද පර්වත චිත්‍ර සහිත තැන් 60කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත් වලින් වාර්තා වෙලා තියෙනවා.
ඒ අතරින් මුල් කාලයේම හඳුනාගන්න ලද තැනක් විදියට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කදුරු පොකුණ නම් ස්ථානයෙන්. අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල පිහිටි ගල්ගුහාවකත් මේ වගේ චිත්‍ර තියෙනවා. මොනරාගල ඇති මලේ වෙට්ටබුගල ගල්ගුහාව මීට 40ක් පමණ දිගැති ගල්ගුහා පෘෂ්ඨයක අලින්ගේ රූප සිතුවම් කරලා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් යාල රක්ෂිත වනය තුළ පිහිටි මගුල් මහා විහාරය නම් වූ පැරණි ගුහා විහාර පරිශ්‍රයේ තියෙන ගල්ගුහාවකත් රතු සහ කහ වර්ණ වලින් සටහන් කළ මනුෂ්‍ය අතල සටහන් 22ක් පමණ දකින්න පුළුවන්. මේක ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍ර සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන පළමු වර්ණ සිතුවම. ලාහුගල ගල්ගුහාවේ තියෙන චිත්‍රවලත් රතු පැහැය දකින්න පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දොරවකකාන්ත ගල්ගුහාවේ දකින්න තියෙන්නේ ගල්ගුහා බිත්තේ කුරුටු ගාපු රූප. තලගොයා මත්ස්‍යයින් ඉරහඳ ලෙස හඳුනාගත හැකි සංකේත මිනිස් රූප ආදී දේ එහි දකින්න තියෙනවා. එම ගල්ගුහාව කැණීමේදී සොයාගෙන තිබෙන සාක්ෂි අනුව කල්පනා කළ හැකි වෙන්නේ එම කුරුටු චිත්‍ර මුල් අවස්ථාවේ වර්ණ වලින් පුරවලා තියෙන්න ඇති බව. දොරවකකාන්ත ගල්ගුහාව තැනීමේදී ලබාගත් දේ කාල නිර්ණය කරලා තියෙනවා. ඒ අනුව එම ගල්ගුහාව අවුරුදු 4000ත් 5000ත් අතර කාලයක මනුෂ්‍ය වාසයක් පැවතිලා තිබිච්ච විදිහට දල වශයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මේ කෙටි එපිසෝඩ් එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ පැරණි චිත්‍ර පිළිබඳව. මේ වීඩියෝ එක ඔයාලට මම තොරතුරු හොයාගත්තේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විජයට ලියන ලිපි පෙළින්. ඉතින් මේ කෙටි එපිසෝඩ් එකකිනුත් ඔයාලගෙන් සමුගන්නම් මේ ඔයාලගේ ආදරණීය YouTube නාලිකාව.